හෙලෝ ගයිස්. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අද අපි හිතුවා ජිම් එක පැත්තේ පොඩ්ඩක් යන්න ඕන කියලා. ඉතින් ජිම් එකට ගිහිල්ලා එළවලු ටිකක් අරගෙන ගෙදර ගිහිල්ලා දවල්ට යන්න තමයි මං හිතාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම මම නම් එච්චර මාස කෙනෙක් නෙමෙයි ජිම් එකට යන්නේ. නමුත් මගේ හස්බන්ඩ් නිසා මං ජිම් එකට යනවා. මොකද කියනවනම් ඔයාලා දන්නවනේ මීට අවුරුදු 4මාරකට කලින් එයාට ලොකු ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා එයාගේ දකුණු අත වීක් වෙලා එයාට කතා කරන්න බැහැ. ඉතින් එයාගේ නැති වෙච්ච ඇබිලිටි එක ආයෙත් ලබා ගන්න තමයි එයා මේ වගේ ගොඩාක් දේවල් කරන්නේ. ඉතින් ඒ නිසා හරි ආසයි ජිම් එකට යන්න. ඒ හින්දා මාත් යනවා පස්සෙන්. ඉතින් මම ඔයාට මේ විස්තරේ කිව්වේ වෙන හේතුවකට නෙමෙයි. ඔයාගේ යාළුවෙකුට හරි ඔයාගේ නෑයෙකුට හරි ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් කවමදාවත් එයාලට නිකන් ඉන්න දෙන්න එපා. හැම තිස්සෙම ඒ වගේ ඇක්ටිවිටීස් කරන්න දෙන්න. එතකොට ඒගොල්ලෝ නිකම්ම ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් මම වැඩ කරන්නේ ඇත්තටම දවස් 3යිනේ පැය 12 ගානේ. දවස් 3ක් මම වැඩ කරනවා පැය 37මාරක් සතියට. ඒ වුණාට මම ඊතුරු දවස් 4 හැම තිස්සෙම උත්සාහ කරනවා එක්කෝ ජිම් එකට එන්න, එහෙම නැත්නම් එළියේ අපි තුන්දෙනා ඇවිදින්න යන්න, එහෙම නැත්නම් shopping කරන්න. ඉතින් ඒ මම හිතනවා පවුලක් ඇතුලේ සතුට තියෙන්නේ එතන තමයි කියලා. සඳයි මලයි වාගේ ඔබගේ මගේ යාලේ පවතිව ලෝකේ සදා පෙම් ලෝකේ ගෙනාවේ රඟපාන හැම වෙලේ සොරසීනේ කීවේ සදා සොරසීනේ කීවේ සදා මලමලට ආසාවේ වන බඹර ආවාසේ මගේ ප්‍රේමී ආවා සොයා මගේ තුරුලේ සැනසෙල්ලේ ඔබ තුරුලේ නැලවිල්ලේ මම නිතර දෙන්නේ Waiting for your love 날 바라볼 때마다 조금씩 커져가는 love You have no idea ඉතින් ඔන්න දැන් අපි දෙන්නා ජිම් එක ගාවම තියෙන එළවලු කඩේට ගියා. එළවලු කඩේ නෙමෙයි ඇත්තටම මේක. ඉන්දියන් කඩයක්. ඇත්තටම අපේට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. 3-5 වර්ග, ඒ වගේම ශ්‍රී ලංකාවේ එළවලු වර්ග අවශ්‍ය හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් අපි දෙන්න එතනට ගිහිල්ලා එළවලු ටිකකුත් අරගෙන තමයි ගෙදර යන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවනේ අපිට අවශ්‍ය කරන හාල් වර්ග ඕන තරම් තියෙනවා තෝරලා ගන්න ඕන විදියට ඕන ගණන් වලට. ඉතින් පොල් කිරි වර්ග මේ තියෙන එළවලු මෙතන තියෙනවා බණ්ඩක්කා, කරවිල, ඔය වගේ වැටකොළු, කරපිංචා, ඕන જાති මඤ්ඤොක්කා හැම දෙයක්ම මෙතනින් අපිට ගන්න පුළුවන් අපේ ශ්‍රී ලංකාවේ විදිහට. ඉතින් ඔන්න දැන් අපි දෙන්න ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඔහොම රැඳී ඉන්න මං උයනවා බලන්න.
ඉතින් මේ ඉස්සරහින් පේන බිල්ඩින් එක තමයි අපේ ජිම් එක. ඉතින් එහෙනම් ජිම්, see you next time, bye bye. හෝ මං ඔයාලට නෙමෙයි කිව්වේ, මං කිව්වේ ජිම් එකටයි. මොකද තව තියෙනවා, මම ගෙදර ගිහිල්ලා උයන්නත් එපා. ඔහොම රැඳී ඉන්න. Been waiting for you. Been waiting for you. ඔන්න ඉතින් අද අපි ගෙදරටත් ආවා. මම ගෙනාවා මෑ, බණ්ඩක්කා, ඒ වගේම කැකිරි, තව මොනවාද, කරපිංචා, මිරිස්, පොල්කිරි, ඔය වගේ ගොඩක් දේවල් ගත්තා. ඒ වුණාට මං අද උයන්න යන්නේ මෑ උයලා, බණ්ඩක්කා තෙල් දාලා, මාළුත් අපි එතනින් ගත්තා. ඉතින් මාළු නිකන් කිරට උයන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න දැන් මාළු ටික කපලා, බණ්ඩක්කා ටිකත් කපලා, මෑ ටිකත් කපලා ලං කරගෙන මගේ තුන පහ ටික ළඟට ගත්තා. ඔන්න ඉතින් මං අර ලස්සන හැඳි ටිකත් ළඟට අරගෙන ලුණු කුඩු වලින් තේ හැඳි එකහමාරකුයි කහ තේ හැඳි බාගෙකුයි විතර දාගෙන මාළු එක කලවම් කරලා පැත්තකින් තියාගන්නවා මුලින්ම. Little cracks on your rusty frame. Stuck in the mud. ඉතින් මාළු එක පැත්තකින් තියලා ඔන්න දැන් මම බණ්ඩක් එක මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඉතින් හැබැයි මෑ එක නම් මට අර ශ්‍රී ලංකාව විදිහට කඩන්න වෙලා නැහැ. මම කරන්නේ මෙහෙම අයින් විතරක් කඩලා මේක ඔක්කොම එකට අරගෙන කපා ගන්නවා. මොකද ඔයාලා දන්නවනේ මට තියෙන වැඩ ගොඩ හැටියට මට එච්චර දේවල් කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඔන්න මම මගේ රසම රස මාළුවෙක් උයන්නයි හදන්නේ. මේකට මම ලුණු, මිරිස්, ඒ වගේම කරපිංචා වගේ දේවල් මෙහෙම බැදෙන්න අර ගන්නවා ටිකක් වෙලා. ඉතින් මම මේකට එන සල් කරාමුණට ටිකකුත් එකතු කරගන්නවා. ඔන්න දැන් මං ඊළඟට මම ගෙදර හදාගත්තු රසම රස මිරිස් කුඩු එකකින් තේ හැඳි දෙකක් දානවා. ඊට පස්සේ ගෙදර කොටාගත්තු ගම්මිරිස් එකනොත් තේ හැඳි එකක් දානවා. මේ විදිහට දාලා ඒක හොඳට කලවම් කරගන්නවා. ඔන්න ඉතින් දැන් මම අර කලින් හදාගත්ත මාළු එකතු කරන්නයි හදන්නේ. ඔයාලට මතකනේ අපි කලින් හදාගෙන පැත්තකින් තිබ්බා. තව එකක් කියන්න ඕන, මට මෙතන අමතක වුණා. මම හදාගත්ත සුදුලුණු කෑල්ලකු, සුදුලුණු බික් 2-3කුයි, ඉඟුරු කෑල්ලකුයි, ගොරක බික් 2කුයි එකතු කරලා පේස්ට් එකක්. ඉතින් මේ පේස්ට් එක මේ මාළු එකතු කරන්න කලින් ඔයාලා මේ මිරිස් ලුණු මිශ්‍රණයටම දාලා ටිකක් යන්තම් බැද ගන්න. ඉතින් ඒක මට එකතු කරන්න අමතක වුණා. මම ඉතින් මේ මාළු ටික එකතු කරලා ඊට පස්සේ ඒක එකතු කරනවා. ඔන්න ඉතින් මාළු එක එහා පැත්ත ලිපේ තියෙන අතරේ මෙහා පැත්ත ලිපේ මම බණ්ඩක් එක තෙල් දාගන්නයි හදන්නේ. ඒකට මම ලුණු මිරිස් බැදෙන්න ඇරලා ඊට පස්සේ මේ විදිහට කෑලි මිරිස් තේ හැඳි එකමාරක් විතර එකතු කරගෙන ඒකත් චුට්ටක් බැදෙන්න ඇරලා මම ඒකට එකතු කර ගන්නවා කහ වලින් මේ තේ හැඳි කාලක් විතර. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා බණ්ඩක්ක ටික. ඔයාලට කියන්න මම වැඩි බණ්ඩක්ක ටික ලිපේ තියාගන්න නැහැ. මොකද කොළ පාට අයින් වුණාම ඒකේ අර තියෙන විටමින් ජාති විනාශ වෙනවනේ. ඉතින් මම ඉක්මනට ලිපෙන් අයින් කරන ඕන. දැන් කරපිංචා ටිකකුත් මම දාගත්තා.
මෙන්න තියෙනවා මගේ රසම රස මාළු එක. ඉතින් ඔන්න මාළු එක නම් දැන් ඉදිලා ඉවරයි. ඔන්න දැන් ඊළඟ රසම රස බණ්ඩක් එකත් ඉදිලා ඉවරයි. ඔන්න ඉතින් ඊළඟට මං මෑ එක හදන්නයි යන්නේ. මෑ එකට මම 3-5 වලින් තේ හැඳි එකමාරක් විතර මේ විදිහට එකතු කරනවා. ඔන්න ඊට පස්සේ මම මේකට එකතු කරනවා ලුණු වලින් තේ හැඳි එකකුත්. ඊළඟට මම එකතු කරනවා මේකට උළුවහල් වලින් තේ හැඳි භාගයකුත්. ඊට පස්සේ මම කරන්නේ හොඳට මේක කලවම් කරන එක. ඔන්න දැන් ලුණු මිරිසුත් බැදෙන්න දාලා ඊට පස්සේ අර කලවම් කරගත්තු මෑ එකත් ලිපේ තියා ගන්නවා. ඔන්න දැන් මෑ එක මේ විදිහට ටිකක් තැම්බුණාට පස්සේ පොල් කිරි ටිකුත් එකතු කරගෙන මෙන්න මේ විදිහට උයා ගන්නවා. ඉතින් ඔන්න තියෙනවා මගේ රසම රස මෑ එකයි රසම රස බණ්ඩක් එකයි මාළු එකයි. ඉතින් මේක ඇත්තටම රස වගේම ගුණයි පාටත් ලස්සනයි නේද? ඉතින් වැඩි පොල් කිරි නොදා තමයි මම මේවා ඔක්කොම හදලා තියෙන්නේ. ඔන්න දැන් ඊළඟට ආවේ හොඳම පාට් එකට. ඒ කියන්නේ බත් එක බෙදාගන්න. බත් එක බෙදාගන්න කන්න තමයි හදන්නේ. ඉතින් කන අතරේ තමයි බලන්න ඕන කොච්චර රසද කියලා. රස වුණොත් මුළු පිඟානම කන්න පුළුවන්. නැත්තම් ඉතින් අතරමඟ නතර කරන්න වෙනවා. ඉතින් ඔන්න අපේ දෝනිට ඉදියාප්ප කන්න ඕන කිව්වා. ඉතින් මම මේ ඉදියාප්ප එකට අල කිරි හොද එකක් හැදුවා එයාට කන්න. මොකද එයා වැඩි මිරිස් දාලා කන්න ආස නැති නිසා. හැබැයි ඉතින් මාළු කෑල්ලක් නම් කොහොම හරි දෙනවා. මොකද මාළු කියන්නේ ගොඩක් ගුණ කෑමක් නේ. ඇත්තටම හරිම රසයි. අතන පුදුම රසක් තියෙන. මං හිතන්නේ මට බත් එකම ඉවර කරන්න පුළුවන් අද. හරිම රසයි. ඉතින් ඔන්න මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්නම් ආයෙත් වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි.